ඔගලන් සියලු දෙනාම නැවතත් අපගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න වින්ටර් එක ඉවරයි. ඔන්න අපි දැන් ස්ප්‍රින් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ කැනඩාවල. ඔයගලන්ට පේනවා ඇති මේ ඔක්කොම ලස්සන මල් ඔක්කොම විකුණන්න දාලා තියෙනවා. මෙතන ඇවිල්ලා සුපර් ස්ටෝර් එක. ඉතින් මේක තමයි කැනඩාවල තියෙන හොඳම කාලේ. ඉතින් ඔන්න සමයක එනවා ඊට පස්සේ. ඉතින් මේ මල් පැල එහෙම දාලා තියෙන ඔක්කොම විකුණන්න. ඉතින් තව දෙයක් ඔයගලන්ට පෙන්වන්න හිතුණා මේ බිල්ඩින් එක කැනඩාවල හදන්නේ මෙහෙම තමයි මේගොල්ලන් බිල්ඩින් හදන්නේ මුළු ස්ට්‍රක්චර් එකම හදන්නේ ලී වලින්. ඔයගලන්ට පෙන්වන්නම් මේ විදිහට තමයි ඔය දැන් හදලා තියෙන්නේ. ඉතින් ෆිනිෂින් වුණාම ඔය ෆොටෝ එකේ තියෙන බිල්ඩින් එක තමයි ඒගොල්ලන් හදන්නේ. ඉතින් ඔන්න අපේ මේ 2026 සමයකේ අපේ ෆස්ට් අවුටින් එක අපි යනවාද අපේ පැත්තේ ඉඳන් කිලෝමීටර් 50ක් 55ක් විතර දුරින් තියෙන මගේ යාළුවෙක්ගේ කැබින් එකක් තියෙනවා ලේසි ලේක් කියන ඒ ලේක් එකේ. ඉතින් ඔයගොල්ලන් කලින් දකින්න ඇති අපේ channel එක බලනවා නම් අපි කලින් අර මාළු අල්ලන්න ගිය සමයකේ එන්න එතනටම තමයි අද යන්නේ. ඉතින් අද සෙනසුරාදා දවසක් ඔක්කොම ඉන්නවා කට්ටිය. පුතා ඒ දුවලා දෙන්නයි වයිෆුයි මායි ඔක්කොම අද ඔෆ්. ඉතින් ඔෆ් එකක් දාගත්තා. ඉතින් පොඩි අවුටින් එකකට යන්න කියලා තමයි යන්නේ. අද ෆස්ට් මේ සමයකේ ෆස්ට් අවුටින් එක අපේ. ඉතින් යමු ඔයගලන්ට පෙන්නන්න මේ ඩ්‍රයිව් එකත් හරිම ලස්සනයි. අපි මේ ක්‍රොස්නස් පාස් එකකින් තමයි යන්නේ. ෆර්නි කියන පැත්තට යන්න තියෙන්නේ. එතනින් ගිහිල්ලා තියෙනවා ස්පෝර්ට් ස්ටීල් කියලා පැත්තක් තියෙන. එතනින් හැරලා තමයි ලේසි ලේක් එකට යන්න තියෙන්නේ. ඉතින් මේ ඩ්‍රයිව් එකත් හරිම ලස්සනයි. ඉතින් ඔයගලන්ට වටේ ලස්සන සීනරිස් ටිකක් තිබ්බේ ඒ ටික ගත්තා ඔයගලන්ට පෙන්වන්න කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති කඳු මුදුන් වල දැන් හිම ටික දිය වේගෙන යන පොඩ්ඩක් තමයි දැන් තියෙන්නේ හිම ඔය කඳු මුදුන් වල. ඉතින් දැන් මේක තමයි සීසන් එක තමයි කැනඩාවල ගොඩක්ම හොඳම සීසන් එක. ගොඩක් කට්ටිය වැකේෂන් ගන්නවා, ගොඩක් කට්ටිය රෝඩ් ට්‍රිප්ස් යනවා. ඉතින් තව ටික දවසක් යනකොට ඔයගලන්ට පෙන්වන්නම් මම වීඩියෝස් අරන් කැම්පස් එකේ මාර්ගෙන කැම්පින් යනවා. ඉතින් මේ දවස්වල තමයි ගොඩාක් මේ කට්ටිය ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා මේ සමයකේ. ඉතින් ගොඩාක් දේවල් කරන්නේ කැනඩියන් කට්ටිය මේ දවස්වල තමයි. ඉතින් අයිස් ටික ඔක්කොම දිය වෙලා ගිහිල්ලා ඔයගලන්ට පේනවාද පාර දෙපැත්තේ නෑ. ඉතින් දැන් අර වේලිච්ච ගස් ටිකක් දැන් ස්ප්‍රින් එකේ දැන් වස ආපු ගමන් ඉතින් මේ දෙපැත්තම ඔක්කොම තනකොළ ඔක්කොම ඇවිල්ලා ෆුල් ග්‍රීනරි වෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ හොඳම සීසන් එක කැනඩියන් කට්ටිය කැමති. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් පහු වෙනකොට තව වීඩියෝ එකක් අරන් ඇවිල්ලා මේ ඔක්කොම මුළු පාර හැමතැනම හරිම බිසි. ගොඩක් කට්ටිය එළියට බැහැලා දැන් අර වින්ටර් එකේ මාස ගාණක් ඇතුළට වෙලා ඉඳලා ඉතින් මේ කාලේ තමයි කට්ටිය මේ එළියට බැහැලා ඒගොල්ලන්ගේ එතකොට ගාඩනින් ඒ ඔක්කොම පටන් ගන්න මේ දවස්වල තමයි. මල් පැල හිටවන්න, එතකොට එළවලු හිටවන්න. ඉතින් ඔය ගස් ඔය තියෙන පළතුරු ගස් එහෙම ප්‍රූන් කරලා ඒ ඔක්කොම කරන්න තියෙන්නේ. ඉතින් අපිත් තව සුමාන දෙකකින් විතර කමියුනිටි ගාඩන් එක ආපහු පටන් ගන්නවා. එතනත් ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මේ බ්‍රිජ් එක පහු කරලා ගියාම දකුණු අත පැත්තේ තමයි ස්පෝර්ට් ස්ටීල් කියන එක තියෙන්නේ. ඒකත් මම ඔයගලන්ට අපේ channel එකේ වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එක දිගටම එන්ජොයි කරන්න. මම එතනට ගිහලා ඔයගලන්ට පෙන්වන්නම් කොහොමද කියලා ලේක් එක වින්ටර් එකේ එහෙම මිදිලා තිබ්බේ. ඉතින් තව දෙයක් තමයි අද අපි යාට සර්ප්‍රයිස් එකක් දෙනවා. යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා ගිහලා. ඔයගලන්ට පේනවාද ගස් එහෙම කහ පාට වෙලගෙන දැන් ඔන්න දැන් දළු දාගෙන එනවා ඔය වම් අත පැත්තේ තියෙන ගස් ටික. ඉතින් ඔන්න අපි ආවේ යාගේ කැබින් එකට. ඔයගලන්ට පේනවාද මෙන්න මෙතන තමයි ලේක් එක. ඔන්න හැන්දෑවට අපි බොන්ෆයර් එකකුත් කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් යමු තව ටිකකින් අපි යන පල්ලහැට ෆිෂින් කරන්න. ඉතින් දැන් මගේ ෆිෂින් ලයිසන් එකත් හරියටම අවුරුද්දක් ගෙවෙනවා මේ මාසේ අන්තිම වෙනකොට. ඒකත් ඉවරයි. ඒකත් රිනිව් කරන්න ඕනේ. ආපහු ෆිෂින් කරන්න එනවා නම් ඉතින් මුළු සමයකෙම ෆිෂින් කරන්න පුළුවන්. ඉතින් තව එක දෙයක් මට මිස් වුණා. අයිස් ෆිෂින් කරන්න බැරි වුණා. ඉතින් ඔන්න අපි ගියා පල්ලහැ පියර් එකට ගිහිල්ලා ඔන්න දැන් ෆිෂින් කරන්න පටන් ගත්තා. බලමු අදවත් මාළුවෙක් අල්ලන්න පුළුවන් වේද කියලා. ඉතින් මෙයා තමයි ඉන්නේ ගැරි ඔය ඉන්නේ අනිත් පැත්තේ ඉඳගෙන. මෙයාගේ තමයි කැබින් එක. ඉතින් මෙයාගේ ළඟ තියෙනවා පැඩල් බෝට්. එතකොට කායක් එහෙම ගොඩක් එහෙම තියෙනවා. ඉතින් ඔන්න ඕරියෝත් එක්ක ඕරියෝ දුවනවා හතර වටේටම.
ඉතින් මාළු වල්ලන්නත් හරිම පේෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් තාම නම් මාළුවෙක් හමුුනේ නෑ. තව ටිකක් බලනවා. ඊට පස්සේ අපි බාබකියු කරන්න යන්නේ. උඩට යනවා, උඩ පිය එකට යනවා, ඩෙක් එකට යනවා. මේ බාබකියු එක ඔක්කොම ලෑස්ති කරලා තින්නේ වයිෆ් උඩ. ඉතින් ඔන්න අපේ කට්ටිය ඉන්න චුටි දුවයි දුවයි පුතත් ඉන්නවා. ඉතින් පුතත් දැන් ඇවිල්ලා ඉන්නේ මෙහෙ. එයාගේ වර්ක් ටර්ම් එක දැන් ඇවිල්ලා. ඉතින් ඔන්න බාබකියු කරන්න පටන් ගත්තා අපි. අද අපේ ෆැමිලි එකයි තව යාළුවෙක් කෙනෙක් ඒ කට්ටිය විතර ආවේ. මේ ඉන්නේ ගැරි. මෙතන හරිම ලස්සන ප්ලේස් එකක්. ඔයගොල්ලන්ට මේ ඉන්නේ අනිත් යාළුවා තමයි. එයා කොරියන් කෙනෙක්, යන් කියලා. එයාත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න බාබකියු එක ඉවර වෙලා අපි ආපහු පල්ලෙහාට ආවා. දැන් හැන්දෑවේ 5 මාට විතර ඇති වෙලාව. ඉතින් සමයක එක දෙයක් තියෙනවා. ඉතින් රෑ 9-10 වෙනකන් දැන් සමයක පටන් ගන්න යන හින්දා රෑ 9 විතර වෙනකන් එළිය තියෙනවා. ඉතින් ඊට පස්සේ සමයකේ මැද හරියක් වෙනකොට රෑ 11-12ටත් මේ විදිහට තමයි ඉරාවුව තියෙන්නේ. ඒ කාලෙටත් මම ඔයාලට ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් ඔන්න අපේ පුතා ඔන්න ස්ටෝන් ස්ලයිඩින් කරනවා මේ රිවර් එකේ, මේ ලේක් එකේ. ඔන්න ඉතින් අපි බොන්ෆයර් එක පටන් ගත්තා. ඉතින් ඔන්න ඕරියොත් ඉන්නවා. ඉතින් දැන් වෙලාව රෑ 7ට විතර තියවන්න පේනවා. ඉතින් පුදුම එළියක් තියෙන්නේ. කරුවල වෙලා නැහැ තාම. ඔන්න දැන් ඉතින් රෑ 9 විතර වෙලා තියෙන්නේ. ඉතින් තාමත් එළිය තියෙනවා. ඔයගලන්ට පේනවා. ඔන්න දැන් ඉතින් රෑ 10ට විතර ඇති. ඉතින් දැන් අපි යන්නේ මේ ගැරිගේ බර්ත්ඩේ කේක් එක කපලා සෙලබ්‍රේට් කරන්න, යාට විශ් කරන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් ඔයගලන්ට ආයෙත්. ගිහින් එන්නම්. ඔයගලන් සියලු දෙනාටම ජය වේවා. You know what my theme song is? Old Tired Dancing. Happy birthday to you. Happy birthday, dear Gary.